අද වීඩියෝ එකේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ SolidWorks භාවිතා කරලා නිර්මාණය කරගන්න 3D මොඩල් එක කොහොමද මෙන්න මේ වගේ PDF එකක් ආකාරයට මේ වගේ PDF එකක් drawing එක ලබා ගන්න කොහොමද කියන දේ තමයි මේ වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. තාමත් අපි channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා පිට එක එකතු වෙන්න අපි බලමු කොහොමද මේක නිර්මාණය කරන්න කියලා. මුලින්ම ඔයා පාර්ට් එකක් ඇඳ ගන්න ඕනේ. මම ඔයාලට මේ අලුත් පාර්ට් එකකින් ගන්නම් වැඩේ. මුලින්ම ඔයා මේ පාර්ට් එක ගමු. මේ වගේ මොකක් හරි ඔයා නිර්මාණය කරගත්ත පාර්ට් එකක් තියෙන්න ඕනේ. ඔයා අඳගත්ත මේ පාර්ට් එක තියෙන ඩ්‍රෝවින් එකට ආවට පස්සේ ඔයා කරන්න ඕනේ මේක ඇඳගත්ත පාර්ට් එක සේව් කරගන්න ඉස්සෙල්ලාම. ඊළඟට මෙන්න මෙතන තියෙනවා මෙන්න මේ අයිකන් එක ආවට පස්සේ මේක drawing from part කියලා එකක්. අන්න ඒක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරාට පස්සේ ඔයාලට මෙතන සිලෙක්ට් කරන්න හම්බ වෙනවා ඔයාගේ drawing format එක. මේක ඇත්තටම ඔයාලට මේක වෙනස් කරගන්නත් පුළුවන්. මම දැනට මේ තියෙන එක අරගෙන default එක අරගෙන කරන්නේ කොහොමද කියලා පෙන්නන්නම්. ඒතර මෙතන මේක මම A4 size එක ISO size එක දාලා මේක okay කරනවා. හරි. දැන් ඔයාට මෙන්න මේ වගේ ෂීට් එකක් දකින්න ලැබෙනවා. දැන් ඔයාට කරන්න තියෙන්නේ ඔයාට ඕන ඊට පස්සේ මෙතන මේ view එක palette එක open වුනේ නැත්නම් ඔයාලට පුළුවන් මෙන්න මේ icon එක. ඔය ක්ලික් එකක් දීලා මේ view palette එක open කරගන්න. මේ view palette එක open කරගත්තට පස්සේ ඔයාට පුළුවන් මේකේ ඔයාට ඕන drawing එකේ top view එක right view එක ඒ ටික මෙතෙන්ට ගන්න. මම මේ විදිහට මේකේ අපි විදිහට front view එක අරන් මෙහෙම උඩට shift කරනකොට ඒකේ අනිත් view ටිකට අදාළ drawing එක ලැබෙනවා. දැන් මේ plan view එක ඊට පස්සේ එහාට ගත්තාම end view එක හම්බ වෙනවා. ඔන්න ඔය විදිහට ඔයාලට මේ views ටික ගන්න පුළුවන්. ඊට පස්සේ තව මේකේ මේ පැත්තට මෙහෙම ගන්නකොට මේකේ isometric view එකකුත් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ආපහු මෙතෙන්ට ගිහින් මේකේ isometric view එකක් ගන්න. මම මෙන්න මේ අපි හදාගත්ත current view එකම ගන්නවා මෙතෙන්ට. ඒකටත් වඩා හොඳයි trimetric view එක. මේක ඔයාලට මොකක් කර වෙනසක් කරන්න ඕන නම් මේක කොහොම සිලෙක්ට් කරලා delete key එක press කරාට පස්සේ මේ කොහොම සිලෙක්ට් කරලා delete කරාට පස්සේ මේක yes දුන්නා delete කරන්නත් පුළුවන්. ආයෙත් එක්ක කරන් පෙන්නනවා මෙහෙම ඇවිත් මෙතනින් මෙන්න මේ view එක ගන්නවා. විදියට මේ විදියට මේක මෙතන paste කරගන්නවා. ඉතින් ඔයාලට මේකේ 3D view එක පෙන්වන්න ඕන නම් මෙහෙම select කරලා මෙන්න මෙතන මේ display style කියන එකේ මෙන්න මෙතන තියෙන shade එක දෙනවා. ඊට පස්සේ ඔයාලට මේක මේ විදියට මේක දුන්නොත් මේකේ curves නැතුව පෙන්නනවා. මේ විදියට shade එකත් එක්කම පෙන්නනවා. අන්න ඔය විදිහට අපිට ලස්සනට අපේ drawing එක නිර්මාණය කරගන්න පුළුවන්. ඊට පස්සේ තව අපිට මේකේ smart dimension වලින් මෙන්න මේ dimension mark කරගන්නත් පුළුවන්කම තියෙනවා. ඔය විදිහට ඒ ටික මාක් කරගන්න පුළුවන්. ඊට පස්සේ තව ඔයාලට මේකේ section view එකක් වගේ දෙයක් ගන්න පුළුවන්. ගන්න ඕන වුණොත් section view එකක් ගන්නත් පුළුවන්. මම ඔයාලට මුලින් පෙන්නපු PDF එක අපි section view එකක් අරන් තිබ්බේ. මේ තියෙන section view මේ ටිකත් ඔටෝම මේකෙන් ගන්න පුළුවන්. දැන් මේකේ තව වැදගත් දෙයක් තමයි මෙන්න මේ sheet එකේ format එක වල වෙනස් කරගන්න පුළුවන්. මේවා වෙනස් වෙන්න ඕනේ. මොනවද? අලුතෙන් add කරන්න පුළුවන්. මේ sheet style එක. ඒක කොහොමද කරන්න කියලා බලමු. ඒක කරන්න පුළුවන් ඔයාලට මේක උඩ right click කරලා මෙන්න මේ edit sheet format කියන එක දෙන්න.
මේ edit sheet format කියන එක දුන්නාට පස්සේ ඔයාලට පුළුවන් මේකේ format එක වෙනස් කරන්න. මම නිකන් උදාහරණයකට මෙන්න මේ තියෙන delete කරන්න. පස්සේ මේ line එක select කරලා delete කරන්න. ඔය විදිහට ඒවා select කරලා delete කරන්න, අලුතෙන් add කරන්න වගේ දේවල් ඔයාලට මෙතන කරන්න පුළුවන්. ඒක මම මේක පිටින් අල්ලලා මෙතෙන්ට තියන්න පුළුවන්. ඔය විදිහට ඔයාලට මේක වෙනස් කරන්න පුළුවන්. දැන් මේ වෙනස් කරලා අපෝ මෙතන ඒක දුන්නාට පස්සේ ඔන්න ඔය විදිහට මේ වෙනස් කරපු එක මේ අපි හදාගත්ත drawing එකට add වෙනවා. දැන් ඔයාලට පුළුවන් මේක save කරන්න. මේක save කරද්දී ඔයාලට පුළුවන් මෙතන save කියන එක ගිහිල්ලා මේක part tag විදිහට මේ SLD DRAW කියන format එකේ මේක save වෙනවා. එතකොට ඒක මේ විදිහටම ආපහු open වෙන්නේ SolidWorks වලින්. ඔයාලට දැන් මේක PDF විදිහට save කරන්න ඕන නම් මෙන්න මෙතන save as ගිහිල්ලා මේක අහපව් මෙතන තෝරන්න ඕනේ මොකද්ද මේවා එක කියලා. මෙතන මෙන්න මෙතන Adobe Portable Document PDF කියන එක select කරලා save එකක් දෙන්න. දැන් ඒකේ PDF එකක් විදිහට save වෙනවා. මෙන්න මෙතන මේ 5 කියන එකෙන් part 5 කියන එකේ save වුණේ ඒක. ඉතින් ඔය විදිහට save කරන්න පුළුවන්. ඊට පස්සේ අපි දැන් තව වැදගත් දෙයක් තමයි ඔයා දැන් මේකේ හදාගත්ත sheet format එක save කරගන්න. එතකොට අපිට ඊළඟ drawing එකේදී ඒ sheet format එකම භාවිතා කරන්න පුළුවන්. ඒතර sheet format එක ඔයාලට save කරනවා නම් ඔයාලට පුළුවන් මෙතන උඩ bar එකට ආවහම මෙතන එනවා file කියලා tab එකක්. මෙන්න මේකේ file කියන එකට ගියාට පස්සේ save sheet format කියලා තියෙනවා. නොතන save කරද්දි මේක ආපහු අර SolidWorks install කරපු file set එකේම තැනක් පෙන්නනවා save කරන්න. මෙතන ඔයා A4 කියන එක දැන් මේ තියෙන මේ විදිහට මම මේක capital A4 කරනවා. replace කරන්න අහන්නේ පරණ එක තමයි A4 SD කියලා දානවා. හරි. දැන් ඒක එතෙන්ට save වුණා. ඊට පස්සේ අපිට පුළුවන් තව part එකකින් බැලුවොත් ඕක දැන් එතන save වෙලාද කියලා ඕන බලා ගන්න පුළුවන්. මම මේ කලින් ඇඳපු part එකක් අරගෙන මේ විදිහට ගියා. එතකොට දැන් මේ කලින් මේකේ හදපු එකක් තියෙන ඒක ඕපන් කරන්න දර මම කරනවා no කියලා. ඊට පස්සේ මේකට අලුත් එකක් අහනවා. මෙන්න මෙතනදී ඔයා browse කියන එක දීලා මේකේ අර save කරගත්ත එක තියෙනවා දැන් මෙතන. මේ තියෙන A4SD කියලා අන්න ඒක සිලෙක්ට් කරගන්න. ඒක සිලෙක්ට් කරලා ඕපන් කරගත්තාම ඔයාලට අර ෆයිල් ෆෝමැට් එක දැන් ගන්න පුළුවන්. ඉස්සෙල්ලා එකේ අර විදිහනේ තිබ්බේ. මේ ෆයිල් ෆෝමැට් එක ගන්න පුළුවන්. ඊට පස්සේ ඔන්න දැන් ඔයාලට පුළුවන් අර වගේම ආපහු ඩ්‍රැග් කරලා මෙහෙම එතලා ඒව හදාගන්න. මේකේ තව දැන් මේ ගත්ත එක මේ අයිකන් වලට පොඩි වැඩි වගේ එහෙම හිතෙනවා නම් මේ ඔයාලට පුළුවන් zoom ස්කේල් කරන්න. ස්කේල් කරත් මෙන්න මේ යටම තියෙනවා මෙන්න මෙතන. මේක භාවිතා කරලා ඔයාලට ස්කේල් කරන්න. දැන් මේකට දෙක තියෙනවා මේක එකට එක දැම්මා නම් තව ටිකක් ස්කේල් වෙලා එනවා. ඒක ඊට පස්සේ ඔයාලට drawing එකට ගැලපෙන විදිහට මෙහෙම වෙනස් කරගන්න පුළුවන්. ඔය විදිහට හදාගන්න පුළුවන්. සෙක්ෂන් එක දාන එකත් මම මේ වීඩියෝ එකෙම කියලා දෙන්නම්. සෙක්ෂන් එක දාද්දී
මෙන්න මේ විතර තියෙනවා section view කියලා. මේ drawing වල section view. ඒකට ක්ලික් එකක් දීලා මෙන්න මේම මේ අතර ගන්නවා නම් මේම select කරන්න ඕනේ. select කරලා left click එකක් දෙන්න ඕනේ. ඔයාලට ගන්න ඕනේ පැත්තට අරගෙන. left click එකක් දුන්නා මෙන්න මෙහෙම එනවා. මේක මෙහාට අරගෙන මේක align කරන්නම්කෝ දැනට. මේක ආපහු මෙන්න මේ විදිහට තියාගන්න. ඔන්න එතකොට මේ A කියන එක section AA කියන එකත් වැටිලා ඒ විදිහට එනවා. ආයෙත් බලලා බැලුවොත් මේකේ අනිත් පැත්තට section එකක් ගන්න මේ විදිහට අරගෙන එතන ඔයාලට පුළුවන් select කරන්න මේ කොයි line එකකට දුවනවා මේක select කරලා මෙහෙම select කරලා පහළට අරන් right click කරනවා. එතකොට ඔන්න ඒකට අදාළ එකත් ඔය විදිහට එනවා. අයින් කරලා දානවා. ඔන්න ඔය විදිහට ඒ selection එකට ඒ section view එකත් දැන් ඔයාලට ලැබෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට මේකේ section view එක ලබා ගන්න පුළුවන්. මේකත් නැවතත් save කරලා PDF එක ලබා ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔයාලට මේක පැහැදිලි වෙන්න ඇති කියලා. මේ SolidWorks වලින් අඳගත්ත part එක කොහොමද drawing එකක් විදිහට හරි output එකක් ලබා ගන්න කියලා මේ වීඩියෝ එකේදී කතා කරා. ඉතින් SolidWorks tutorial වගේ දේවල් දැනගන්න අපේ playlist එකට ගිහිල්ලා බලන්න පුළුවන්. ඉතින් ඔයා තාමත් අපිව subscribe කරලා නැති කෙනෙක් නම් ඔයාලට පුළුවන් අපේ channel එක subscribe කරලා එකතු වෙන්න. දැනට අපේ subscribersලා 5000ක් වෙන්න ආසන්න වෙලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් අපේ community එකත් එක්ක එකතු වෙලා තවත් මේ දේවල් ඉතාමත් සරලව ඉගෙනගෙන යන්න. තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. සියලු දෙනාට සුබ දවසක්.